ආයුබෝවන් ළමයි. මනසේ ක්ලාස් එක පටන් ගන්න නේද? ආයුබෝවන් ඉඳන් මේ මල්ලි කෙනෙක් මොකද ක්ලාස් එකට ඇවිල්ලා? මම මේ ගියාන්සේ. ගියාන්සර් යකෝ මේක තවත් කොටයිනේ. ඉඳන්. ඒකනේ සර් මුන්ගේ ළමාවිය තාම සංවර්ධනය වෙලා ඈ. ඒක තමයි. හරි ළමයි නෝ දැන් ඉවරයි නේ තේරුණානේ ගාන? ආයෙත් කියන්නකෝ බලන්න. It's time to sing. Mari. Sini දැක්කනේ. මොනවද මට කියන්න කිව්වම කියන්නේ? අනේ සර් උදාන්නේ ප්‍රශ්නයක් ඇහුවාම ආත්ම ධම්ම උත්තරයක් දුන්නා. Few minutes later. නෝ බිටා. හරි වෙනා ළමයි මම එදා උගන්වපු ඔන්න අද තමයි මම ප්‍රශ්න අහන්නේ. ලෑස්තිද? ප්‍රශ්න අහන්න යකෝ. ප්‍රශ්න ඔව්වත් ඉවරයි. එදින තමයි බලන්නේ. අසින් පුතාට ඉන්න කියන්න බලන්න. ප්‍රියෝසා. අයියෝ මොකද්ද කරන්නේ? හරි පුතා ඉඳගන්න. ඔය මේකට මූණද කොයිද? ළමයි ඕගොල්ලෝ තාම පාඩම් කරලා නැහැ? වව් සර් පාඩම් කරලා බලන්න. ආසයිසේ ළමයි එලෙස සර් ඊයේ ඉඳන්ද සර් උගන්නන්න සර්. මේ ළමයා බොරු මරිසි දාගෙන එපා. ඔයාගේ මරිසි මට හොඳට තේරෙනවා. ඔබලන් මිනිස්සුયો අපිත් මිනිස්සුયો. හරි ළමයි නා අද පාඩම මෙතනින් ඉවරයි. අපි ඊළඟ පාඩමට යමු. ළමයි නේ ඉන්න ඔෆිස්වලට පුතන් ෂෝරේක්. අර දන්නවා ඇති එයාලා මේ වෙනකොට තුත වෙලා ඉන්නේ තුත වෙලා. තුත වෙලා කියන්නේ වන්ද ගියා මේ තරදිනේ ඉන්නේ උන් ඇත්තම කියනවා උන් වන්ද ගියා ඉන්නේ. අයියෝ කියන්න ලබත් තේරෙන්නේ නැහැ. ඒකනේ බං නෝ හඳුනත් තේරෙන්නේ. Hasta lemba, unta la bamba, hasta lemba. මේ අන්ද අද තුරින් මාබ්බකඩ මුඹ කියයි මතකනේ ගිය සැරේ ස්විට්සර්ලන්ඩ්ට ආට්ටු වෙලා. එයි මොනවද කරන කතාව? නැගිට බම්බල දෙන්න. හරිනේ අමාරුව. තොපි දෙන්න යකෝ මම මෙතර මේ ගිරිය කඩන උගන්නද්දී මෙතන කයිය ගෙලින්ටනේ. අනේ සර් මේ හරි දාන්නට බෑ හරි සර්. සර් දන්නවා අපි ගන්න කට. උදේම නැගිටලා ඉස්කෝලේ ගිහලා තීන ගන්න කරලා මනසල්ලා ඉක්ටි කාලා එහෙම ගෙදර ගිහලා සෙල්ලම් ගන්න කරන්න කියලා එහෙම ගෙදර ආයි කාලා ගිහලා ආයි ඉස්කෝලේ ගිහලා සිකුරාදා දවසේ එට් නිමාඩි කියන එක අදින් සෙන්සුරාදා ක්ලාස් ගිහලා තුයිත්තා අපි ක්ලාස් ගිහලා මම සෙල්ලති එහෙමද පුතා? 1 hour later. යෝසර් දැන් පැයක් විතර හිටියාද? කකුල රෙදෙනවා. මං අම්මට කිව්වා උඹේ දාර හොරෙන් කට්ටි පැල්ලා. අද ක්ලාස් එකට පැයක් පරක් වෙලා අපිට. අද පැය 3ක් විතර හිටපන් කොහෙ? අම්මට කිව්වා. තොට පැය 3කුත් ඉන්න ඕනේද? මල්ලි කාඩ් එක අයියා කාඩ් එක ගේන්න බැරි නානේ. ඊළඟ සැරේ මං අනිවාර්යෙන් ගෙන්න. අනේ අයියා ප්ලීස්. මොකා ක්ලාස් කාඩ් එක ගෙනාවේ නෑ? කොඹලා දන්නවද අපි විදිහට වෙහස ඈ? අපිලා මේ ක්ලාස් කාඩ් ගෙන්නට ගිය සතියෙත් ගෙනාවේ නෑ. ඊට කලින් සතියේ ගෙනාවෙත් නෑ. ඊට කලින් සතියෙත් ගෙනාවේ නැති කොත්තෝ. හරිද? උඹ මේ ගේන්නතු මේ අපි නොමිලේ මේ ඇවිල්ලා දන්සලක් කියලා හිතුවා මේක ඈ? උඹ නිකන් ඇවිල්ලා මේ ලියලා යන්න. උඹට
සතියේ ගේන්නද? ගියකට කමක් නෑ. අපි අතරනේ මේ ආයි ඊළඟ සතියේත් ගේන්න ඕනේ. මේ ඕනම් ගේන්න බැයි නම් මට දෙන්න මං තියාගන්නම් ආයේ. මේ අපි තමයි ක්ලාස් කාඩ් එකම ගහන්න ඉතින් ඩිසයින් එකේ මොදයිනේ ක්ලාස් කාඩ් එක. මේ නංගිනේ අර ඉස්සරහා ගෙදරින් ඉන්නේ අර මේ. ඔව් අයියා මම තමයි අර පිටියේ පැත්තේ ඉන්නේ. මම එන ක්ලාස් එකට යන්න නෑ. ඔවයි. මේකට තමයි කියන්නේ ඩයලොග්ස් කෝ සංස්කෘතිය කියලා. ඔතන දඟලන්නේ නැතුව මේක කරනවා පාඩම. ළමයා එන්න. ඔයානේ අර ක්ලාස් එකට අලුතෙන් එනවා කිව්වේ. එන්න. ඔව් සර් මම තමයි මේ ක්ලාස් එකට අලුතෙන් එනවා කියන්නේ. එන්න. මේකයි පැටියෝ අපි අනිත් ක්ලාස් වගේ නෙමෙයි අපි හොඳට උගන්වනවා ඔක්කොම කරනවා අනිත් ක්ලාස් වගේ නෙමෙයි දැන් මේ මාසේ මේ දෙවෙනි සතියේනේ ඊළඟ සති දෙක වෙනකම් ඔයා ෆීස් මොකුත් ගෙවන්න ඕනේ නැහැ හරිද මේ කියන්නේ ඔයාට ෆ්‍රී ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් අපි උගන්වලත් දෙනවා මේ හැබැයි ඇඩ්මිෂන් ෆීස් එක විතර 500ක් ඔයා අද හවසට පුළුවන් නම් ගෙවන්න නැත්නම් ලබන සතිය බලන්න ඔයදම් ක්ලාස් ෆීස් ගෙනවද? සර් මේ අද ක්ලාස් ෆීස් ගෙන්න බැරට මම අනිවාර්යෙන් ඊළඟ සතියේ ගේන්නද? ක්ලාස් ෆීස් ගෙනාවේ නෑ. මේ ළමයා මේ මාසේ පළවෙනි දවසේ නම් ක්ලාස් ෆීස් ගේන්න ඕනේ. එහෙම නම් බෑ වාට මේ ෆී උගන්න ඉන්න. ලබන සතිය ඊළඟ සතියේ නෙමෙයි අදම ගේන්න නැත්තම් ඔයා යන්න නැගිටලා මේක කරන්න බෑ. ළමයා මේ ප්‍රශ්න පත්‍ර කටලයක් ගන්න තියෙනවා. ඒකට 2000ක් ඕනේ. මේ ලබන සතියේ ගේන්න. හරි. ළමයා මේ පේපර් එකක් කරන එකටත් රුපියල් 200ක් ගේන්න හෙට බලමු. හෙටද ගේන්නේ. සර් මේ පේපර් එක print කරන්න 200ක් යනවාද? ඒ ළමයා අර ටියුට් එකට රුපියල් 800ක් ගේන්න ඊළඟ සතියේදී ෂුවර් එකට ගේන්න 800ක්. ළමයි සර් තමයි අහගන්න මෙහෙ ඔයාලා කියන්නේ මම මෙතන ළමයි 3 දෙනෙක් හිටියට මම උගන්නපු ළමයි ටික ඔක්කොම දැන් ඉන්නේ ඉහළ තැන්වල ඈ මම මේ වගේ ක්ලාස් කීයක් කරා සර් කොයි එකෙන් ඉන්න පටන් ගන්නවා? අදරයි ඉවර කරන එකක් නැති වෙයිද? ඔයාලා මං ගැන මොනවා හිතනවද මන් දන්නේ මම කියන්නේ ඔයාලා කියන්නේ මම මගේ බ්‍රාන්ච් තියෙනවා බලන්න කොළඹේ තියෙනවා ගාල්ලේ තියෙනවා මාතර අම්පාර ඔක්කොම තැන්වල තියෙනවා. ඔයාලා ගිහිල්ලා අහන්න මගේ නම තමයි. මං කොච්චර ෆේමස්ද කියලා දන්නවද? ඈ? ඔව් මේ සර් ගාව ඉගෙන ගත්ත අය ගරාජ් වල සර්විස් වල වැඩ. දැන් තියෙන දේ එක වැඩයි. ක්ලාස් එකට පරක් වුණා. මේ මොකද මේ? නටුන්ද තපිලා නටන්නේ හිටාන් කවන් ඉන්න හිටාන් තපිලා බලට යකෝ මම මේ
නංගරන්ගේ දැන් මම උඹලට පෙන්නන්න ඈ. Sir,